සුබ දවසක් ඒ ඔයගොල්ලෝ හැමෝටම. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඉතා වැදගත් මාතෘකාවක්. මම දන්නවා ගොඩක් කට්ටිය මේ මාතෘකාව පිළිබඳ වැරදියට තමයි අවබෝධ කරගෙන ඉන්නේ කියලා. මොකද්ද මේ මාතෘකාව? maximum power point tracking. ඇත්තටම මේ maximum power point tracking කියන්නේ මොකක්ද කියලා තමයි අද මම ඔයගොල්ලන්ට සරලව කියලා දෙන්න යන්නේ. මේකේ සිංහල තේරුම අපි ගත්තොත් උපරිම බලය කොහොමද ආග්‍රහණය කරන්නේ? කියන්නේ ගන්නෙ කොහොමද කියන එක තමයි මේකෙන් අර්ථවත් වෙන්නේ. එතකොට අපිට තියෙනවා මේවා මේ ආකාරයෙන් power source කිහිපයක්. එතකොට මේ power source අපිට පුළුවන් මම මේ නිරූපණය කරලා තියෙන ආකාරයට පෙන්වන්න. ඒ කියන්නේ දැන්කො දැන් solar panel එකක් අපි ගත්තා කියලා. මේ solar panel එක අපි කවුරුත් දන්න විදිහට තියෙනවා open circuit voltage එකක්. ඒ වගේම තමයි මේ solar panel එකට අනුරූප වෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන්. මේකට ලැබෙන flux density අනුව වගේ මේක ඒ වගේ මේ manufacturing මේ material වෙනස් වුණාට වෙනස් වෙද්දී උනත් මේ RS වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඕනම solar panel එකකට තියෙනවා input impedance එකක්. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න open circuit voltage එකක් තියෙනවා. ඉතින් මේ ඩයිනමෝ එකට උනත් ඕක තියෙනවා. ඩයිනමෝ එකට අපි කිසියම් load එකක් සම්බන්ධ කරලා නැත්නම් ඒකට වැඩ කරන්න පුළුවන් උපරිම voltage එකක් තියෙනවා. ඒකට කියන්නේ open circuit voltage එක කියලා. ඒ වගේම තමයි ඒකේ තියෙන magnetic coil ඊළඟට frequency ට අදාළ වෙන ඒ impedance ඊට අදාළ වෙන ප්‍රතිරෝධයේ ඩයිනමෝටක් තියෙනවා. ඕනම power source එකක් අපිට මේ ආකාරව emulate කරන්න පුළුවන්. ඒ කියන්නේ නිරූපණය කරන්න පුළුවන් කොහොමද voltage source එකකින් සහ ඒකට seriously connect වෙලා තියෙන ප්‍රතිරෝධයකින්. හරි. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මේ power source එක අපි සම්බන්ධ කරනවා මොනවා හරි කන්වර්ටර් එකකට. මේක වෙන්න පුළුවන් බක් කන්වර්ටර් එකක්, බූස්ට් කන්වර්ටර් එකක්, බක් බූස්ට් කන්වර්ටර් එකක් ඕනම කන්වර්ටර් එකකට අපි මේ power source එක සම්බන්ධ කරනවා. එතකොට මේ කන්වර්ටරේට මේ power source එක පේන ආකාරය තමයි මම දැන් මේ ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ power source එකට මේ කන්වර්ටරේ පේන්නේ තවත් එක්තරා විදිහක load එකක් මේ power source එකට connect කරා විදිහට තමයි මේ power source එකට මේ කන්වර්ටරේ පේන්නේ. ඒක තමයි මම මේ load එකක්නේ. ඒක තමයි මම මේ දැන් R in කියලා සඳහන් කරලා තියෙන්නේ. දැන් මම ආයෙ පාරක් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ මේ maximum power point tracking කියන්නේ මූලිකවම මේ input power එකත් එක්ක ගනුදෙනු කරන අවස්ථාව. කොහොමද? මූලිකවම input power එකත් එක්ක ගනුදෙනු කරන අවස්ථාව. මේ output power එකත් එක්ක නෙමෙයි maximum power point tracking ගනුදෙනු කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ output power එකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඒකට කියන්නේ අපි PWM control නැත්තම් PFM control. Pulse width modulation නැත්තම් pulse frequency modulation. මේක තමයි output එකත් එක්ක ගනුදෙනු කරන්නේ. නමුත් දැන් අපි මෙතන ගනුදෙනු කරන්නේ input power එකකින් හින්දා තමයි මේ maximum power point tracking කියන සංකල්පය තියෙන්නේ. හරි. එතකොට මම දැන් අර කලින් කිව්වා වගේ දැන් මේ power source එකට මේ කන්වර්ටරේ පේන්නේ කිසියම් ආකාරයක load එකක් විදිහට. දැන් ඔයගොල්ලන් මම මේක දැන් ඇඳලා තියෙනවා. power source එකේ VS තියෙනවා, RS තියෙනවා, internal impedance එක. ඒ වගේම තමයි දැන් load එකක් තියෙනවා R in කියලා. දැන් resistors දෙකයි power source එකයි. ඊට පස්සේ අපිට දැන් ඕගොල්ලෝ කවුරුත් දන්න Ohm's law එක. ඒ කියන්නේ V සමානයි IR කියන Ohm's law එක භාවිතා කරලා අපිට ගණනය කරන්න පුළුවන් I in කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ input current එක. මෙතන බැලුවොත් මේ කන්වර්ටරේට යන input current එක මොකක්ද කියලා අපිට ගණනය කරගන්න පුළුවන් මේ ආකාරව. එතකොට අපිට input current එක එනවා මේ open circuit voltage එක බෙදන්න ඕනේ RS I in. ඒ කියන්නේ internal resistance of the power source එකයි internal impedance of the converter එකනේ මේ දෙක බෙදන්න ඕනේ. ඊට පස්සේ ආයෙ අපි Ohm's law එක දාලා අපිට පුළුවන් හොයාගන්න මොකද්ද මේ input voltage එක කියන්නේ කියලා. එතකොට input voltage එක කියන්නේ මේ තියෙන current එක වැඩි කරන්න ඕනේ ඊට අදාළ වෙන ප්‍රතිරෝධයෙන්. දැන් මෙතන නම් R in. එතකොට අපිට හම්බෙනවා V in කියන්නේ VS වතාවක් මේ ratio එක, මේ voltage ratio එක. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් power එක ගණනය කරන්න. දැන් power එක කියන්නේ මොකද්ද? P in power එක සමාන වෙනවා
ගලා යන ධාරාවේ වර්ගය වතාවක් r කියන එකට අපි ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මේ සමීකරණයට මේක ගැලපෙනවා. එතකොට මේ සමීකරණයට මම මේක මේ තියෙන හොයාගත්ත පැරාමීටර්ස් ටික ඇඩ් කරාට පස්සේ මට එනවා මෙහෙම සමීකරණයක්. මෙහෙම සමීකරණයක්. එතකොට ඕගොල්ලෝ මැත්ස් පිළිබඳ පොඩි හරි අවබෝධයක් තියෙනවා නම් මේ ඉන්පුට් පවර් එක උපරිමයක් වෙන්නේ මොන අවස්ථාවේදී කියලා අපි හොයන්න මේක අපිට අවකලනය කරන්න පුළුවන්. මේක ඩිෆරන්ෂියේට් කරන්න පුළුවන්. එතකොට මම පොඩ්ඩක් මේකේ graph එක ඇන්දොත් ඕගොල්ලන්ට තේරෙනවා දැන් පවර් එක වෙනස් වෙන්නේ මේ මෙහෙම. ඒ කියන්නේ මෙතන v in හරි r in හරි මොකක් හරි තිබ්බට පවර් එක වෙනස් වෙන්නේ මේ ආකාරව. පවර් එක අඩු වෙලා අදාළ ලෝඩ් වැලියු එකත් එක්ක පවර් එක වැඩි වෙලා යම්කිසි මොහොතකදී මේක උපරිමයක් වෙලා මැක්ස් වෙලා ආයෙ ලෝඩ් එක වැඩි කරද්දි මේක අඩු වෙලා යනවා. එතකොට අපිට ඕන වෙන්නේ මේ කන්වර්ටරේට ලැබෙන උපරිම බලය මොකක්ද කියලා හොයාගන්න. ඒ කියන්නේ P in max. එතකොට ඒක හොයන්න අපි මැතමැටිකලි කරන්නේ මේ තියෙන ශ්‍රිතය නැත්තම් මේ තියෙන ෆන්ක්ෂන් එක අවකලනය කරලා ඒක බිඳුවට සමාන කරනවා. එතකොට එහෙම කරාට පස්සේ මේක අවකලනය අපි බිඳුවට සමාන කරාට පස්සේ අපිට එනවා ඉතා සරල විසඳුමක්. මොකද්ද? මෙතනින් මැක්සිමම් පවර් එක. ඒ කියන්නේ උපරිම බලය මේ කන්වර්ටර් එක තුලට යන්න නම් මොකද වෙන්න ඕනේ? මේ තියෙන පවර් සෝස් එකේ ඉන්ටර්නල් ඉම්පිඩන්ස් එක නැත්තම් මේකේ ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ කන්වර්ටරේ ඉන්පුට් ඉම්පිඩන්ස් එකට සමාන වෙන්න ඕනේ. මේ දෙක සමාන නම් තමයි මැක්සිමම් පවර් එක කන්වර්ටරේ තුලට යන්නේ. හොඳට මතක තියාගන්න කන්වර්ටරේ තුලට. අවුට්පුට් පවර් එක නෙමෙයි. කන්වර්ටරේ තුලට යන්නේ මේ දෙක සමාන වුණා. එතකොට අපිට දැන් මේ ලැබෙන සමානකම අපිට ආය ආදේශ කරන්න පුළුවන් මේ P in කියන එකට. මොකද P in වෙනස් වෙලා උපරිමයක් වෙලා අඩු වෙලා යනවා. අපිට දැන් හොයා ගන්න ඕනේ මේ උපරිමයක් වෙන්නේ කොහොමද කියලා. එතකොට මම කරන්නේ මේ හොයාගත්ත විසඳුම මම මෙතෙන්ට ආදේශ කරනවා. දැන් මෙතෙන්ට ආදේශ කරාට පස්සේ මට ඉතාලම සරල එකක් ලැබෙනවා. මොකද්ද? උපරිම ඉන්පුට් පවර් එක P max input එක සමාන වෙනවා පවර් සෝස් එකේ ඕපන් සර්කිට් වෝල්ටේජ් එකේ වර්ගය බෙදීම 4s කියලා. මේක නිකන් අර P in සමානයි v වර්ගය බෙදීම 4 v වර්ගය බෙදීම r නෙමෙයි. මේකත් පවර් එකනේ. ඔයගොල්ලෝ කවුරුත් දන්න. නමුත් මේක වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ ඕපන් සර්කිට් වෝල්ටේජ් එකේ වර්ගය බෙදීම 4rs කියන එකට. තමයි උපරිම බලය සමාන වෙන්නේ. දැන් ඕගොල්ලෝ නිකමට හිතන්න උදාහරණයක්. ඕගොල්ලෝ ළඟ තියෙනවා VS. ඒ කියන්නේ ඕපන් සර්කිට් එක 60යි කියලා ගහලා තියෙන සෝලාර් පැනල් එකක්. ඒකේ තවත් ගහලා තියෙනවා ඒ සෝලාර් පැනල් එකේ මොකද්ද අභ්‍යන්තර ප්‍රතිරෝධය යම්කිසි අවස්ථාවකදී හිතන්නකෝ ආලෝකය ඔප්ටිමම් අවස්ථාවකදී 10යි ඕම් කියලා. මොකද ආලෝකය අණුව මේක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක 10යි. එතකොට ඕගොල්ලන්ට මොන වගේ කන්වර්ටරයක්ද ඕගොල්ලන්ට හදා ගන්න ඕනේ, මොන වගේ පවර් එකක් ට්‍රැක් කරන්න පුළුවන් කන්වර්ටරයක්ද හදා ගන්න ඕනේ කියලා හරිම සරලව ගණනය කරන්න පුළුවන් මේක භාවිතය. එතකොට කරන්නේ ඕපන් සර්කිට් එකේ වෝල්ටේජ් එකේ වර්ගය බෙදනවා 4rs. 4rs ඒ කියන්නේ ඉන්පුට් ඉම්පිඩන්ස් එකෙන්. දැන් මෙහෙම බෙදුවාට පස්සේ මට එනවා 90යි වොට් කියලා. දැක්කද? එතකොට අපිට මේකට 500යි වොට් 1000යි වොට් වගේ කන්වර්ටර් එකකින් වැඩක් නැහැ. මොකද අපේ සෝලාර් පැනල් එකෙන් දෙන්න පුළුවන් උපරිම බලය උපරිම පවර් එක 90යි වොට්. එතකොට ඕගොල්ලන්ට තියෙන මේ 90යි වොට්ට ගැලපෙන කන්වර්ටර් එක ඩිසයින් කරගන්න. ඉතින් මේක වැදගත් වෙන්නේ අපි මොකක් හරි පවර් සෝස් එකකින් මොකක් හරි වැඩක් කරනකොට ඒකට අදාළ කන්වර්ටරේ ඩිසයින් කරන්න කලින් අපි දැනගන්න ඕනේ මේ පවර් සෝස් එකකින් අපේ කන්වර්ටරේ ලබා දෙන උපරිම බලය මොකක්ද කියලා. ඒ බලය දැනගෙන තමයි උපරිම පවර් එක මොකක්ද කියලා. ඒ පවර් එක දැනගෙන තමයි අපි කන්වර්ටරේ ඩිසයින් කරන්න ඕනේ. එතකොට මේ කන්වර්ටරේ බූස්ට් කන්වර්ටරයක්ද බක් කන්වර්ටරයක්ද බක් බූස්ට් කන්වර්ටරයක්ද කියලා අදාළ නැහැ. මොකද්ද මේ පවර් සෝස් එකෙන් ලබා දෙන්න පුළුවන් උපරිම පවර් එක. එතකොට ඒ පවර් එක දැනගෙන තමයි අපි මේ මැක්සිමම් පවර් පොයින්ට් ට්‍රැකින් කියන කන්ට්‍රෝලර් සර්කිට් එක නැත්නම් මේ ඇල්ගොරිතම් එකට අදාළ වෙන පරිපථය නිර්මාණය කරන්නේ. අපි ඊට පස්සේ ඊළඟ වීඩියෝ වලින් කතා කරමු මේ මැක්සිමම් පවර් පොයින්ට් ට්‍රැකින් වලට අදාළ වෙන නොයෙකුත් පරිපථ තියෙනවා. මම උදාහරණයක් වශයෙන් කියලා මේක නවත්තන්න. මේකට තියෙනවා ඕපන් සර්කිට් වෝල්ටේජ් මෙතඩ් කියලා. ඕපන් සර්කිට් වෝල්ටේජ් මෙතඩ්.
තව තියෙනවා මේකට fractional open circuit voltage method කියලා. එතකොට මේකට තියෙනවා input impedance matching කියලා. input impedance matching කියලා. ඊළඟට අපි කවුරුත් දන්න solar cell වලට භාවිතා කරන observe and perturb කියන එකක් තියෙනවා. දැන් මේ වගේ ගොඩාක් ආකාරයෙන් maximum power point tracking methods තියෙනවා. ඒ මොන method එක අපි use කරත් කරන්නේ මොකද්ද? මේ input source එකේ තියෙන maximum power එක ගන්න මේ circuit එක වැඩ කරන එක තමයි වෙන්නේ. maximum power එක ගන්න නම් වෙන්න ඕන එකම දේ තමයි මේ input source එකේ ඒ අදාළ අවස්ථාවේ තියෙන ප්‍රතිරෝධය converter input impedance එකට ගැලපෙන්න ඕන. ඔන්න ඕක තමයි මේකේ තියෙන ප්‍රධානම concept එක.